අද දවසේ අපි රජතුන් කට්ටුවේ මංගල්‍ය සමරන. ඉතින් මේ ශාස්ත්‍රවන්තයෝ නම් ආවේ ඇයි මේ රජතුන් කට්ටුව කියලා කියන්නේ මේගොල්ලන්ට? රන්, තුවරලා, ගන්ධ රස. ආපු සංඛ්‍යාව ගැන මුකුත් වචනේ කියන්නේ නැහැ. ආ 3යිනේ පඬුරු. එක්කෙනෙක් එක ගානේ 3 දෙනෙක් එන්න ඇති. ආපු සංඛ්‍යාව 3කුත් නෙමෙයි. අපි ඒක දන්නේ නැහැ. ආවේ රජවරුත් නෙමෙයි. ශාස්ත්‍රවන්තයෝ. මේ විද්‍යාඥ ජස්ටිස් වොන් ක්ලෝරෝෆෝම් වලට අමතරව තවත් දේවල් ගොඩක් හොයාගත්තු කෙනෙක්. අද දවසේ අපි රජතුන් කට්ටුවේ මංගල්‍ය සමරනවා. මේක රජතුන් කට්ටුවේ මංගල්‍ය කියලා සාම්ප්‍රදායිකව කිව්වට අද සුවිශේෂ කිව්වොත් අද දෙක එකේ කියන්නේ පෙරදගින් ශාස්ත්‍රවන්තයෝ ආවා කියලා. ඉතින් මේ ශාස්ත්‍රවන්තයෝ නම් ආවේ ඇයි මේ රජතුන් කට්ටුව කියලා කියන්නේ මේගොල්ලන්ට? දැන් අපි පළවෙනි කීමට ගියොත් යසායා කතා කරලා කියනවා සයනාංශයේ ගාවට රජවරු එනවා කියලා. එහෙම දිවස් වැකියක් සඳහන් වෙනවා. ඒ වගේම මේ ශාස්ත්‍රවත් දුන්නා කියන පඬුරු මොනවාද? රන්, තුවරලා, ගන්ධ රස. වටින කියන පඬුරු. තේරෙනව නේද? වටින කියන දේවල් දෙන්න පුළුවන් සාමාන්‍ය රජවරුන්ටනේ. ඒ නිසා සම්ප්‍රදාය මොකද කළේ? අර දිවස් වැකියත් පාදක කරගෙන පඬුරුත් වටිනේවා නිසා මේ රජවරුම තමයි කියලා නිගමනය කළා. ඒ නිසා මේ රජවරුන් ආපු මංගල්‍යයක් කියලා ප්‍රකාශයටපත් කළා. පැහැදිලිද? හැබැයි වචනේ පැහැදිලිවම කියනවා ආවේ ශාස්ත්‍රවරු සහ ඒගොල්ලෝ ආවෙත් කොහොමද? තරුවක් බලාගෙන. ඇයි ඒගොල්ලෝ? තාරකා ශාස්ත්‍රය හදාරපු අය වන නිසා. සහ මේ ආපු සංඛ්‍යාව ගැන මුකුත් වචනේ කියන්නේ නැහැ. හැබැයි අපි මංගල්‍ය හඳුනන්නේ කොහොමද? රජතුන් කට්ටුවේ මංගල්‍ය 3 දෙනෙක් ගැන කතා කරනවා. දැන් මේ 3 දෙනෙක්ගේ කතන්දරය ආවේ කොහොමද? පඬුරු 3යිනේ. රන්, තුරලා, ගන්ධ රස. ඒතර සම්ප්‍රදාය හිතුවා ආ 3යිනේ පඬුරු. එක්කෙනෙක් එක ගානේ 3 දෙනෙක් එන්න ඇති. තේරුණාද? ඒ නිසා තුන් කට්ටුව බවට පත් වුණා. පැහැදිලි නේද? මේක සම්ප්‍රදාය තුල ආපු අදහසක්. කොහමද දැනුවත් වෙන්න? ආපු සංඛ්‍යාව 3කුත් නෙමෙයි. අපි ඒක දන්නේ නැහැ. ආවේ රජවරුත් නෙමෙයි. ශාස්ත්‍රවන්තයෝ. අද අපේ තේමාව වෙන්නේ ශාස්ත්‍රවරු පවසන ශාස්ත්‍රයේ ගොඩ යන. මේ ශාස්ත්‍රවන්තයෝ අපිට කියා දෙනවා අද වචනේ තුල ගොඩ යන ශාස්ත්‍රය. මොකක්ද මේ ශාස්ත්‍රය කියලා අද අපි ඉගෙන ගන්න යනවා දේ වචනේ ආලෝකයේ තුල. මේ ශාස්ත්‍රවන්තයෝ පැහැදිලිවම ගොඩ ගියා. ගොඩ ගියා. ඇයි මම එහෙම කියන්නේ? දැන් මේගොල්ලෝ ජේසුස් හොයන් එන්නේ තරුවක් දිහා බලාගෙනනේ. වචනේ කියනවා ඒ තරුව ඇවිල්ලා ජේසුස් වහන්සේ සිටි තැනට ඇවිල්ලා නතර වුණා කියනවා. ඒතර කියනවා ඔවුන් තරුව දැක ප්‍රීතියෙන් ප්‍රමුදිත වූහ. මහා ප්‍රීතියෙන් ප්‍රමුදිත වූහ. ඊටමත් ප්‍රීතියටපත් වෙනවා. අමන්දානන්දයටපත් වෙනවා. අතුලාන්ත ප්‍රීතියක් ආනන්දයක් අත් කර ගන්නවා. සාහිත්‍ය නතර වෙන්නෙත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ උන් බිලින්දව දකිනවා, එද නමස්කාර කරනවා, තෑගි දෙනවා, ඔක්කොම හරි. ඊට පස්සේ සීනකින් දර්ශන වෙලා පණිඩක් හම්බ වෙනවා උන්ට. හෙරෝද් ගාවට යන්න එපා. ඇයි හෙරෝද් මේ බබා මරන්න ප්ලෑන් කරන් ඉනවා. ඒ නිසා ඔයගොල්ලෝ අන්මගකින් යන්න. වචනේ කියනවා ඊට පස්සේ උන් අන්මගකින් සිය රට බලා ගමන් කළහ. මේ අන්මගකින් ගියා කියලා කියනවා. දැන් මේ අන්මගකින් ගිය කතන්දරේ විශේෂයි. ඇයි? බයිබල් ලියව ගත්තොත් මේ මග වෙනස් කරලා ගියා කියන එක අදහස් කරන්නේ මොකද්ද? ජීවිත වෙනසක්. මේ ශාස්ත්‍රවන්තයෝ ජීවිත වෙනසක් අයිති කරගත්ත කියන කතන්දරයි මෙතන කියන්නේ. දැන් බලන්න මොවුන් ගොඩ ගිහිල්ලා ප්‍රීති ප්‍රමුදිත වුණා, තරුව දැකලා අමන්දානන්දයටපත් වුණා. එදින නතර වුන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතේ වෙනසක් පවා ඔවුන් අත්දැක්කා. ගොඩ ගියා. ගොඩ ගියා. ගොඩ ගියේ කොහොමද? මොකද්ද මේ ගොඩ ගිය ශාස්ත්‍රේ? ඇයි ගොඩ ගියේ? ස්වාමීන් වහන්සේව හොයාගත්තු නිසා. තව හොයාගත්තු නිසාද? ස්වාමීන් වහන්සේව හොයාගත්තු නිසා. දැන් බලන්න. තරුව දැකලා තමයි ප්‍රීති වුණේ. හැබැයි තරුව කවුරු ඉහළින්ද නතර වුණේ? මේ උපන් ලදරුවාගේ ඉහළින්. හිසට ඉහළින්. තේරෙනව නේද? එතකොට මේ ලදරුවා නිසායි ඔවුන්ට ප්‍රීතිය කියන දේ පැහැදිලිවම උරුම වුණේ. මේ ලදරුවා නැත්තම් අමන්දානන්දයටපත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ පැහැදිලිවම. ලදරුවා නිසා තමයි ප්‍රීතිය උරුම වුණේ. ඊට පස්සේ ඔවුන් අන්මගකින් ගියා කියලා කියනවා. ඒ අන්මගකින් යන පණිවිඩය හම්බුනේ කොයි වෙලාවේද? ලදරුවා බැහැ දැක්කට පස්සේ. තේරුණා නේද? එතකොට ජීවිත වෙනස සිද්ධ වුණේ කවුරු නිසාද? ලදරුවා නිසා. එතකොට ප්‍රීතියෙන් ප්‍රමුදිත වීම සහ ජීවිත වෙනස ඔක්කොම සිද්ධ වුණේ මේ ලදරුවා හොයා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට. දැන් දැනුවත් වෙන්න ශාස්ත්‍රූරු පවසන ශාස්ත්‍රයේ ගොඩ යන්නේ මොකද්ද? ස්වාමින් වහන්සේ හොයා ගැනීම. ස්වාමින් වහන්සේව හොයා ගැනීම තමයි ගොඩ යන ශාස්ත්‍රය. මේක තමයි අපි ජීවිතේ කළ යුතු
වටිනාම සොයා ගැනීම සොයනාසේ හොයා ගැනීම. මේ සොයා ගැනීම කළේ නැත්තම් මොන දේ හොයාගතත් වැඩක් නැහැ. ක්ලෝරෝෆෝම් කියන දේ හොයාගන්නේ ජර්මන් විද්‍යාඥයෙක් වන ජස්ටස් වොන් කියන විද්‍යාඥයෙක් 1851 දී. මේ ක්ලෝරෝෆෝම් හොයාගත්තට පස්සේ රූපවාහිනී සංවාදයකට ඔහු කැඳවනවා. හරි. එතනදී ඔහුගේ ප්‍රශ්න කිරීම කිහිපයක් කරනවා. දැන් මේ විද්‍යාඥ ජස්ටස් වොන් ක්ලෝරෝෆෝම් වලට අමතරව තවත් දේවල් ගොඩක් හොයාගත්තු කෙනෙක්. ඒකට නිවේදකයා අහනවා ඔබේ සොයා ගැනීම මාලාව අතර විශිෂ්ටතම සොයා ගැනීම පැහැදිලිවම ක්ලෝරෝෆෝම් නේද කියලා අහනවා. ජස්ටස් වොන් කියනවා නෑ මගේ විශිෂ්ටතම සොයා ගැනීම මේ ක්ලෝරෝෆෝම් නෙමෙයි. මගේ ශ්‍රේෂ්ඨතම සොයා ගැනීම වෙන මොකක්වත් නෙමෙයි. මම දෙනහන්සේ හොයාගත්ත එක. දෙනහන්සේ හොයා ගැනීමයි. උන්වහන්සේ හොයා ගැනීම නිසා මගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වුණා. මම නොහිතපු ප්‍රීතියක් මට උරුම වුණා. මේ ඔහු කියන දේ විශිෂ්ටතම සොයා ගැනීම මෙනු මුකුත් නෙවෙයි. ස්වාමින් වහන්සේ හොයා ගැනීම. අගෝස්තින මුනිතුමා ගැන හිතන්න. අගෝස්තින මුනිතුමා කියලා කියන්නේ එක එක දේවල් හොය ගමනක් ගිය කෙනෙක්. මානසික තෘෂ්ණාව තුළ සතුට හොය ගියා. කාන්තාවන් තුළ සතුට හොය ගියා. මේ ප්‍රසිද්ධිය තුළ සතුට හොය ගියා. নানা ප්‍රකාර ක්‍රමවල සතුට හොය ගියා. හැබැයි සතුට හරි සතුට ඔහුට හම්බුන්නේ නැහැ. අවසානයේ ඔහු කලකිරලා හොයන්න පටන් ගන්නවා ස්වාමින් වහන්සේව. ඒක වෙච්ච අනාවරණයක් එක්ක. ස්වාමින් වහන්සේ හොයන්න පටන් ගන්නදී ඔහුට ස්වාමින් වහන්සේව හම්බ වෙනවා. ඔහු කියනවා ස්වාමිනේ ඔබ තුල මගේ හද සැතපෙන තුරු මගේ හද අවිවේකයි. කියන්නේ මොකද්ද කියන්නේ? ස්වාමිනේ ඔබ හම්බෙච්ච නිසා දැම්මට සැනසීමයි. ඔකයි කියන්නේ. ස්වාමින් වහන්සේ හොයා ගැනීමත් එක්ක ඔහුට පුදුමාකාර ප්‍රීතියක් උරුම වෙනවා. සායි විතරක් නෙවෙයි ඔහුගේ ජීවිතේ සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙනවා. පෞකාර අගුස්තීනු ශුද්ධ අගුස්තීනු බවට පත් වෙනවා. ඔහු ගොඩ යනවා. ගොඩ ගියේ ඇයි? ස්වාමින් වහන්සේ හොයාගත්තු නිසා. දැනවත් වෙන්න. ගොඩ යන ශාස්ත්‍රය වෙන මොකක්වත් නෙවෙයි. ස්වාමින් වහන්සේව හොයා ගැනීම පමණයි. ඒ සොයා ගැනීම අපි කරලාද? අපි අපෙන් අහලා බලමු. ඒ සොයා ගැනීම අපි කරලාද? අපි ගොඩක් වෙලාවට ඒ සොයා ගැනීම කරන්න අපොසත් වෙලා. අපි හරියට අද සුවිශේෂය අපිට හම්බෙන නායක පූජකයෝ සහ විනයදරයෝ වගේ. ඒ විනයදරයෝ ජේසුස්ගේ උපන් තැන ඔක්කොම දැනන් හිටියා. හෙරෝද අහනවනේ ජේසුස්ගේ උපන්නේ කොහෙද? ඒගොල්ලෝ කියනවා ජුදේ බෙත්ලෙහෙමේ. එහෙම කියලා ඒ ගැන මීකගේ පොතෙන් උපුටන පවා උපුටා දක්වනවා. අහවල් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ ගැන කියලා. ඔක්කොම දැනන් හිටියා. සහ දෙවියන් සම්බන්ධව කරන්න ඕන වත් පිළිවෙත් ඔක්කොම කළා දේවමාලිගාවේ. හැබැයි සෝනාසේ ඉපදුනාම උන්වහන්සේව ගිහිල්ලා මුණ ගැහුන්නේ නැහැ. උන්වහන්සේව හොයාගත්තේ නැහැ. තේරෙනව නේද? ඒ සොයා ගැනීම කළේ නැහැ. නායක පූජකවරු පරිසිවරු. ඒ නිසා මොකද උනේ? උන්ට අතුරන්ත ප්‍රීතිය උරුම වුණේ නැහැ. හැම මොහොතෙම අනිත් අය විවේචනය කර ප්‍රීතියක් නැතුව ජීවත් වුනේ සහ ජීවිත වෙනසක් අත් කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ගොඩ ගියේ නැහැ. ඇයි? ලොකුම සොයා ගැනීම කළේ නැහැ. අවස්ථාව තිබිලා. අපිත් ඒ වගේ. ගොඩක් වෙලාට අද ඉන්නේ සභාවේ නාම මාත්‍රික කතෝලිකයෝ. සනාසි ගැන දන්නවා, ධර්ම ඉගෙන ගන්නවා, පත්පිළිවෙත් කරනවා, පවුල් පොත්වල කාසි ගෙවනවා, සමිතිවල ඉන්නවා, පල්ලි වැඩ කරනවා, ඔක්කොම හරි. හැබැයි මේ ලොකුම සොයා ගැනීම කරලා නෑ. සයනාසි හොයාගෙන නෑ. ඉතින් ගොඩ යන්නේ නෑ. ඔබට ප්‍රීතිය උරුම වෙන්නෙත් නෑ, ඔබේ ජීවිත වෙනස් වෙන්නෙත් නෑ, ඔබ ගොඩ යන්නේ නෑ. නිසා මේ සොයා ගැනීම කරන්න ඕනේ. මේක කරන්න අමාරු නෑනේ. පැහැදිලිවම දැන් ශාස්ත්‍රවන්තයන්ට මේක අමාරු වුණා. ඇයි? ඕන් පෙරදිග ඉඳලා පුරකතර ගෙවාගෙන තරුවක් ඔස්සේනේ ගමන ගියේ. කට්ටක් කන්න සිද්ධ වුණා. ඕන්ට ඒක ලේසි වුණේ නෑ. අමාරු ගමනක් යන්න සිද්ධ වුණා. දුරකතර ගෙවාගෙන අමාරු ගමනක් තරුව දිහා බලාගෙන. නමුත් ඔබට මට එහෙම නෑ. සයනාසේ ඔබ තුල ශුද්ධාත්ම ස්වරූපයෙන් වැඩවසනවා. යෙසaya 55:6 කියනවා. හමු විය හැකි බැවින් සයනාසේ හොයා යන්න. ළඟම සිටින බැවින් සයනාසේ අයදින්න. ළඟම ඉන්නේ. ශාස්ත්‍රවන්තයෝ වගේ දුරකතර ගෙවාගෙන තරු දිහා බලාගෙන යන්න ඕනේ නෑ. ඔබ නිශ්චල වෙලා සයනාසේ ඉඩ දුන්නා නම් සයනාසේ මුණ ගැහෙනවා. සයනාසේ හොයා ගැනීම අවස්ථාව තියෙනවා. නමුත් ඒ සොයා ගැනීම කරන්නේ නෑ අපේ මිනිස්සු. ඒ නිසා ගොඩ යන්නේ නෑ. ඇතුළත ප්‍රීතිය නෑ. ජීවිත වෙනස නෑ. වෙන්න ඕනේ දේ වෙන්නේ නෑ. ඒ නිසා තේරුම් ගමු. මේ සොයා ගැනීම නම් කරන්න ඕනේ. සොයා ගැනීම නම් කරන්න ඕනේ. ඒ නිසා අපි ඒක කරන්න පටන් ගමු. මංග සයනාසින් අපි තුලමයි. හොයාගන්න අමාරු නෑ. හැමදාම එක විනාඩි 10ක්වත් යාක්ෂාව තුළ නිශ්චල වෙමු. යෙසaya 46:10 උන්වහන්සේ කියනවා නිශ්චල වන්න මා දෙවිඳුන් බව සිතට ගන්න. මේ මොකද්ද මේ දෙනහසේ හොයාගන්න තාක්ෂණය? නිශ්චලතාවය තුළ යාක්ෂාව තුළ සනහසට කාලය දීලා උන්වහන්සේව හොයාගමු. කැපකිරීමක් තියෙනවා. අපිට වැඩ තියෙන මිනිස්සු. අපි වැඩ තියෙන මිනිස්සු. ඒ ඔක්කොමත් එක්ක
කැපකිරීමක් කරලා වෙලාව මේකට වෙන් කරගන්න සිද්ධ වෙනවා. කැපකිරීම කරන්න. ශාස්ත්‍රවන්තයෝ කැපකිරීමක් කළානේ. දුරකථන ගෙවාගෙන ගියානේ. ඉතින් යාක්ෂාවට කාලේ වෙන් කිරීමක් කරන්න. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගනිද්දී වසර ගණනාවක් කැප කරනවා. අවස්ථා ගණනාවක අසාර්ථක වෙනවා. හැබැයි කැපකිරීම කරලා හොයාගන්නවා. බල්බ් එක හොයාගන්න එච්චර කැපකිරීම කරා නම් ඒ පුද්ගලයා මේ ලොකුම සොයා ගැනීම කරන්න විනාඩි 10ක්වත් කැප කරන එක මොකද්ද වැරද්ද කියන්නකෝ. මොකද්ද වැරද්ද? ඒ නිසා කැපකිරීමක් කරමු. යාක්ෂාවට කාලය දීලා යාක්ෂාවතර ස්වාමීන් වහන්සේව හොයමු. එකයි සොයා ගැනීම. ශාස්ත්‍ර ගොඩ ගියේ ස්වාමීන් වහන්සේ හොයාගත්තු නිසා. ඔබ මම ගොඩ යනවා නම් ගොඩ යන්නේ ස්වාමීන් වහන්සේ හොයාගත්තොත් විතරයි. ඒ නිසා අපි තීරණයක් ගමු. ශාස්ත්‍රවරු කරපු දේ මම කරනවා. මගේ දෙවියන් වහන්සේ මන් තුලම ඉන්න නිසා ළඟම සිටින බැවින් සොයා යන්න. ඒ නිසා මම උන්වහන්සේ හොයා ගන්නවා. ඒ හොයා ගැනීම මං කළොත් මාත් ගොඩ යනවා. ප්‍රීතිය මට උරුම වෙන්න යනවා. මගේ ජීවිතේ වෙනස් වෙන්න යනවා. ඒ දේ වෙනු පිණිස අපි උන්වහන්සේ හොයාගමු. ඒසද බලේ ශක්තිය ඉල්ලලා යාඥා කරමු. යේසු පීඨයි.